හොඳයි බලන්න ඔයගොල්ලන්ට මේ ECG එක හඳුනා ගන්න පුළුවන්ද කියලා. තත්පර කිහිපයක් ඇතුළත මේ ECG පැටර්න් එක හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි බලමු කොහොමද මේ ECG එක හඳුනාගන්නේ කියලා. ටිකක් සංකීර්ණ ECG එකක් සහ ඉතාමත්ම වැදගත් ECG එකක් අපේ හඳුනාගත යුතු AVF inferior lead එකක් V1 V2 V3 V4 V5 V6 V6 V5 V4 V3 V2 V1 කියන්නේ precordial leads අපේ ඊට පස්සේ AVF AVL AVR කියන්නේ unipolar leads lead 3 lead 2 සහ lead 1 කියන්නේ bipolar lead එහෙම නැත්නම් standard limb leads. එතකොට ඉස්සෙල්ලාම අපි බලන්නේ rhythm එක. බලන්න rhythm එක rhythm strip එක මේ තියෙන්නේ lead 2 එකෙන් තමයි අපි rhythm එක බලන්නේ. එතකොට lead 2 එකේ දිගටම මේ ECG එක පුරාවටම lead 2 එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ rhythm එක බලන්න අපි lead 2 එක ගන්න. අන්න ඒක නිසා cardiac axis එකට parallel වෙලා තියෙන නිසා. එතකොට මේකේ rhythm එක බලන්න regularයි. එතකොට මේ RR පරතරය R wave දෙකක් අතර තියෙන පරතරය නියතයි නම් අපි regularයි කියලා බලනවා. එතකොට බලන්න මේ තියෙන්නේ QRS complex එකක්. මේ තියෙන්නේ තව QRS complex එකක්. එතකොට මේ QRS complex එකේ R wave එක prominent wave එක මේ prominent wave එකේ ඉඳලා ඊළඟ QRS එකට තියෙන දුර බලන්න ලොකු කොට වලින් ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි. එතකොට rhythm එක regular නිසා අපි rate එක හදනවා 300 බෙදීම RR අතර තියෙන විශාල කොටු ගන්න. එතකොට 300 බෙදීම 5 කියන්නේ 300 බෙදීම 5 එවිලා rate එක ආසන්නව 60ක්. එතකොට ආසන්නව 60ක rate එකක් තියෙනවා මේ ECG strip එකේ. rhythm එක regularයි. rhythm එක regularයි. rate එක 60යි. rate එක 60යි. rhythm එක regularයි. ඊට පස්සේ අපි බලන්නේ axis එක. එතකොට axis එක බලද්දී heart එකේ අපි දන්නවා මේ විදිහට heart එක ගත්තාම axis එක අපි බලන්න ගන්නවා lateral lead එකක්. ඒ වගේම inferior lead එකක්. එතකොට inferior lead වලට අපි ගන්නවා lead 2, lead 3, AVF ඕනම එකක්. එතකොට lateral lead විදිහට අපිට ගන්න පුළුවන් lead 1 එක ඊට පස්සේ AVL එක ඒ වගේම V5 V6 ගන්නත් පුළුවන්. අපි මෙන්න මේ තුන තමයි ඇත්තටම lead 2 එක lead 1 එක තමයි අපි cardiac axis එක ගන්න බලන්නේ. එතකොට මේකේ lead 2 එක සහ lead 1 එක එක ළඟම තියෙනවා. මේ තියෙන lead 2 එක lead 2 එකට අදාළව මේ තියෙන lead 2 එක lead 2 වල positive deflection එකක් තියෙනවා. lead 2 වල positive deflection එකක් කියන්නේ මේ පැත්තට current එක ගිහිල්ලා තියෙනවා. එතකොට lead 1 එකේ positive deflection එකක් තියෙන. ඒ කියන්නේ lead 1 එක පැත්තට current එක ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙට current එක ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පැත්තට current එක ගිහිල්ලා තියෙනවා මේ පැත්තට current එක ගිහිල්ලා තියෙනවා කියන්නේ මේ heart එකේ සම්ප්‍රයුක්ත current එක ගිහිල්ලා තියෙන්නේ මේ lead දෙක අතර මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ අපේ normal cardiac axis එක. ඒ කියන්නේ ඉහළ වම් right side එකේ ඉඳලා මේ පහළ වම් පැත්තට එනකම් current එක ඇවිල්ලා තියෙනවා. මේකට තමයි අපි කියන්නේ normal cardiac axis එක. normal conductive path එකේ තමයි දැන් මේ electrical activity එක ගිහිල්ලා වෙලා තියෙන්නේ. එතකොට normal axis එකක් තියෙන rhythm එක regular heart rate එක ආසන්නව 60 100යි 60යි අපි normal කියලා ගන්නවා. ආසන්නව 60ක් වෙන කෙනෙක්ගේ ECG එක තමයි අපි මේ බලන්නේ. එතකොට බලන්න මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙතනදී. ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මේ V1 සහ V2 වල ටිකක් විශේෂත්වයක් පේනවා. මම හිතනවා ඔයගොල්ලෝ දැන් මේ ECG එක හඳුනා ගන්න ඇති මොකද්ද මේ කියලා. මේක තාමත්ම වැදගත් ECG pattern එකක් බලන්න. මේකේ J point එක elevate වෙලා තියෙනවා. මොකද්ද J point එක කියලා කියන්නේ? එතකොට අපි දන්නවා මෙන්න මේ විදිහට අපේ P Q R S T complex එකේ මෙන්න මේ QRS complex එකේ මෙන්න මේ S wave එක අවසාන වෙන තැන ඉඳලා ST segment එක පටන් ගන්න තැන මෙන්න මේ ලක්ෂයට අපි කියනවා J point එක කියලා. එතකොට මේ J point එක යම් කිසි කෙනෙක්ගේ මෙන්න මේ
ලයින් එක තමයි අපි කියන්නේ අයිසෝඉලෙක්ට්‍රික් ලයින් එක කියලා. මෙන්න මේ අයිසෝඉලෙක්ට්‍රික් ලයින් එකට වඩා උඩට යනවා නම් ඉහළට යනවා නම් අපි ඒකට කියනවා J පොයින්ට් එක එලිවේට් වෙනවා කියලා. එතකොට J පොයින්ට් එක එලිවේට් වෙලා තියෙනවා. මෙන්න බලන්න මේකල්ලොන්ගේ අයිසෝඉලෙක්ට්‍රිකල් ලයින් එක කියලා කියන්නේ මේ බලන්න මේ මම මේ AVF එක ගන්න මෙන්න මේක තමයි අයිසෝඉලෙක්ට්‍රික් ලයින් එක. එතකොට මෙන්න මේ J point එක මෙන්න මෙතෙන් යනකොට මෙන්න මේ V1 සහ V2 වලට යනකොට මෙන්න බලන්න මේකේ isoelectrical line එක මෙන්න මේ line එක මේ isoelectrical line එකේ ඉඳලා J point එක මොකද වෙන්නේ elevate වෙලා දෙනවා ඉස්සෙලා තියෙනවා. ඒකට V1 වල සහ V2 වල මේ බලන්න J point එක elevate වෙලා දෙනවා. ඒකට මේ J point එක elevate වෙන්නේ ගොඩාක් භයානක තත්ත්වයන් වලදී ඔයගොල්ලෝ දන්නවා ST elevation එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ විදිහේ අපිට දකින්න පුළුවන්. මේ MI එකකදී තමයි මේ විදිහේ ECG ලක්ෂණයක් එන්නේ. මේ J point එක elevate වෙලා තියෙනවා. මේ තමයි isoelectrical line එක. isoelectrical line එකෙන් උඩට ගිහිලා තියෙනවා J point එක. එතකොට මේ ST elevation එකේදී අපිට දකින්න පුළුවන් ECG changes එක. මේකෙදි බලන්න ওই විදිහටම ST segment එක මොකද වෙලා තියෙන්නේ? elevate වෙලා තියෙනවා. හැබැයි down sloping. මෙයාගේ මේ විදිහ නෙමෙයි තියෙන්නේ down sloping. ඒක මේ බලන්න පහළට තමයි යන්නේ. එතකොට ST segment එක මොකද වෙලා තියෙන්නේ? J point එකත් එක්ක elevate වෙලා තියෙනවා. ST segment එක down sloping. ඒ වගේම මෙයාගේ T wave එක බලන්න inverted වෙලා තියෙනවා. එතකොට inverted T wave එකක් දිශාවට down sloping ST segment එකක් තියෙනවා elevate වෙච්ච J point එකක් එක්ක. එතකොට මෙන්න මේක විශේෂයෙන්ම තියෙන්නේ මෙන්න මේ V2 V3 කියන ලීඩ් වල මේ බලන්න. එතකොට මෙන්න මේ වගේ එකක් අපි කියනවා බෘගාඩා කියලා. මේ බෘගාඩා ක්‍රයිටීරියා type 1 එකේ ECG pattern එකක්. එතකොට බෘගාඩා ක්‍රයිටීරියා 1 type 1 type 2 type 3 කියලා තියෙනවා. type 2 වලදී මෙන්න මේ ST segment එක saddle එකක් විදියට අර අශ්වයන් පදිනකොට අර පිටේ දාන saddle එකක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම T wave එක සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ක්‍රයිටීරියා 2 3 වලදී upward වෙන්නත් පුළුවන් මේ විදිහට biphasic වෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. හැබැයි මේ type 1 වලදී මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම type 1 වලදී බෘගාඩා ක්‍රයිටීරියාවේදී J point එක elevate වෙනවා down sloping ST segment එකක් තියෙනවා. ඒ වගේම T wave එක invert වෙලා තියෙනවා. මේ inverted T wave එක දිශාවට තමයි down sloping ST segment එක තියෙන්නේ. මේක වෙනස් වෙන්නේ STEMI එකකදී මෙන්න මේ විදිහට